අවස්ථාව අපි කලින් දවසේ ඔයගොල්ලන්ට මතක ඇති අපි පන්සල් ගියා මහමෙවුනාවේ. ඉතින් අද දවසෙත් ඇවිල්ලා තිනවා අපේ ලිවර්පූල් වල තවත් තියෙනවා පන්සලක් ඔයගොල්ලෝ දන්නවා ඇති. ශ්‍රී සම්බුද්ධ විහාරය. ඉතින් ඒකට අපි ඇවිල්ලා ඉන්නේ. අද ඒකේ පැවැත්වෙන මේ වෙසක් එකට සමගාමීව පැවැත්වෙන දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට එදා වීඩියෝ එකේ වගේම අදත් ඒ දේවල් පෙන්වන්න තමයි යන්නේ. ඉතින් SLTUK channel එකත් එක්ක දිගටම මේ වගේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේ වගේ දේවල් ඉස්සරහටත් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට ලොකු පිරිසක් මේ විදිහට දැන්ට එකතු වෙලා ඉන්නවා. තව රැ වෙනකොට තවත් පිරිස එකතු වෙයි. ඉතින් එහෙනම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ගිහිල්ලා බලමු එහෙනම් අද දවසේ කොහොමද ඔයගොල්ලන්ට මේ ශ්‍රී සම්බුද්ධ විහාරයේ ලිවර්පූල් වල පවත්වන. ඉතින් මේක කොහොමද වෙසක් එකට සමගාමීව මේ දේවල් සංවිධානය කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න වෙසක් අසිරිය කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එහෙනම් එන්න අපිත් එක්ක යමු අපි ඇතුළට. දෙනාටම දරුවන් සරණයි සියලු දෙනාටම උදා වූ 2025 වෙසක් පුන් පොහෝ දිනයේ හැම දිනාගේම දුක් වේදනා දුර වෙන ප්‍රීතිමත් අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනයක්ම වේවා කියලා අපි ආශිර්වාදයක් සිදු කරනවා. The venerable our brother monk, dear devotees, and also our distinguished invitees, children, and all members of our Sri Sambudha Vihara. Now I am going to welcome you all. At the beginning I would like to welcome you all, blessing you for a happy, healthy and very peaceful life by the power of this meritorious event. Actually we were managed to organize 2025 Vesak Festival as a series of meritorious events along with bigger Vesak Pandol. It is called Vesak Pandol, and also with Vesak lanterns, and also free food distribution and devotional songs. At the beginning today, you were very lucky to have blessings by worshipping, by offering lot of puja items to Lord Buddha later on. Now you listen to devotional songs sung by our kids who are studying in our Sunday school. Actually today is a very great day, very happy day as members of our temple. We are very honored and privileged to see especially very wonderful and magnificent bigger Vesak Pandol. Thank you very much. Wishing you a happy and very peaceful life by the power of Triple D. Thank you very much. We would like to invite Dr. Gunapala Velhelendama to declare open this magnificent pandal.
and to light up this pandal later on. Light itself signifies the cessation of darkness and to achieve enlightenment. ඊළඟට සම්පූර්ණ තොරණේ විදුලි ආලෝක විවෘත කිරීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා කාල් මහත්මයාට. Now we would like to invite Mr. Karl to turn all the lights on in this magnificent Vesak pandal that consists of 9,000 light bulbs. 11,000, beg your pardon, light bulbs. In Buddhist literature, there are two types of text and canonical text that composed of the Tripitaka, Sutra Pitaka, Vinaya Pitaka and Abhidharma Pitaka, and in non-canonical text, the Jataka Katha stories. And this Katha or Jataka story represents non-canonical story, non-canonical text, which shows the previous existence of the Lord Buddha. Lord Buddha attained wisdom to the extent that he could recall his previous existence and his cycle of samsara. Hi, hello කොහමද? ඉතින් ඔන්න අපි තොරණේ විවෘත කිරීම කරා. ඉතින් ඒ දේවල් ඔයගොල්ලන්ට මම එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි එතන ඉස්සරහා අයිස්ක්‍රීම් දන්සල එතන තිබුණා. ඉතින් එතන ක්ලිප්ස් ටිකත් ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා. ඉතින් දැන් අපි ආවා. මෙතන තියෙනවා වෙනම ටේබල් එකක ජූස්, ඒ කියන්නේ ඔරෙන්ජ් ජූස් තියෙනවා. ඒ වගේම තමයි අච්චාරු තියෙනවා. ඉතින් ඒ දේවල් මෙතන අද දවසේ නොමිලේ ලබා ගන්න හැකියාව තියෙනවා දන්සල් විදියට. ඉතින් ලිවර්පූල් වල ඔයගොල්ලන්ට ශ්‍රී සම්බුද්ධ විහාරයේදී තමයි මේ දේවල් තියෙන්නේ. ඉතින් අලුතෙන් ආපු කෙනෙක්ට එන්න ඉන්න අයට මේ පැති වලට එනවා නම් මේවා කොහෙද තියෙන්නේ මොනවද වෙන්නේ කියලා දැනගන්නත් එක තමයි අපි වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් UK වල මේ වගේ දේවල් ඉමිග්‍රේෂන් දේවල් වලට අමතරව ඔයගලන්ට මේ දේවල් බලන්න හැකියාව තියෙනවා. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න. අපි බලමු තාම අඳුර වැටලා නැති නිසා කොහොමද තොරණේ ලස්සන රෑ වෙනකොට තමයි ලස්සන ඒ හැමදේම ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙලා හිටියම බලන්න පුළුවන්. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක යන්නේ නැතුව බලාගෙන ඉන්න කොහොමද තොරණේ ලස්සන තියෙන්නේ සහ බද්දන්සල තියෙනවා. ඒකත් ඔයගලන් ඉස්සරහට අරගෙන එන්න. එහෙනම් එන්න අපි යමු ඒ දේවල් බලන්න. අයිස්ක්‍රීම් ඉස්සර බජර් කාලේ ඉතින් ඔන්න අපි ඇවිල්ලා තියෙනවා මේ බද්දන්සලේ දැන් ඔන්න ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට පෙන්නනම් කොහොමද මෙතන වැඩේ වෙන්නේ කියලා. එහෙනම් එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට යනවා බද්දන්සල දැන් පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මේ වැඩ ටිකත් වෙන හැටි බලන්න බලා ගන්න පුළුවන්. අම්ම ගත්තා. යන්න පොඩි එක. ආ පොඩිව තියෙනවා. ඒ මම ගත්තා. අය මොකක්ද දෙන්නේ? බබා මේ බබා අල්ලන්නකෝ. දේ බබාට දීලා නෑනේ. පොඩ්ඩක්. බබාද? හරි. මොනවාද ඒ?
මටත් එක්ක ගන්න. ඉතින් ඔන්න අපි කැම ටික අරගෙන ආවා. ඉතින් දැන් අපි කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මොනවද තිබුණේ කියලා. ඉතින් මේකේ තියෙනවා අල තෙල් දාලා තියෙනවා, පපඩම් තියෙනවා, තක්කාලි, මේ සලාදයක් තියෙනවා, මාළු තියෙනවා. ඒ වගේම පරිප්පු අනිවාර්යදී, ඒ වගේම කඩල තියෙනවා. ඉතින් ඕවා තමයි අද අපිට බද්දන්තලින් ලබා ගන්න තියෙන්නේ. බුදුන් වහන්සේගේ නෑ පරපුරට එක්වන්නට ආශා කළ කොසල් රජතුමා තමාන්තපුරයේ සාක්‍ය ජනපදයේ කුමාරිකාවක් අවශ්‍ය බව පිරිවර දූතයන් අත පණිවිඩ යවනවා. ඉන්පසුව සාක්‍ය කුමාරිකාවක් ලෙස සරසවා වාසපකත්තියා කොසල් රජු වෙත යොමු කරනවා. කුලයෙන් මිනිසුන් මැනීම නොකළ යුතු කාරණාවක්. දිලදු නිසා හෝ කුලය නිසා මිනිසුන් පහත් කොට සැලකීම නොකළ යුත්තක්. තථාගතයන්න් වහන්සේ කට්ටාරී ජාතකයේ දේශනා කරමින් කොසල් රජතුමාට පැහැදිලි කර දුන්නා. එදා පිය රජතුමාගේ ඇවෑමෙන් කුඩා කාලේ පැලී වැඩු කුමාරයා කට්ට වාහන රජු නමින් පසුව රජ පදවි ලැබුවා. එදා ඒ අම්මා ලෙස උපත ලබා සිටියේ මහා මායා දේවිය. බඹදත් රජතුමා උනේ සුදෝමුන් මහ රජතුමා. එම කුමාරයා නම් බුදු වූ මම යයි බුදුන් වහන්සේ දේශනා කළා. මේ කතා පුවත අසා කොසල් රජතුමා නැවතත් වාසභකත්තියට අගමෙහිසි තනතුරක් විඩෝඩබට රාජකුමාර තනතුරක් පිරිනමනු ලැබුවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.